ආයිබෝවන් හැමෝටම. අද මම ඔබට කියන්න යන්නේ පුරාණ ග්‍රීක දෙවිවරුන්ගේ ලෝකයේ සිදුවන හරිම අපූරු, හරිම ලස්සන ආදර කතාවක් ගැන. මේක දෙවියෙක් සහ මිනිහෙක් අතර ඇති වුණ ආදරයක්. ඒ ආදරය කොච්චර බලවත්ද කියනවා නම් දෙවිවරුන්ගේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මරණය පවා ඒ ආදරයේ ඉදිරියේ දර නැමුවා. අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ඊරෝස් සහ සයිකි. ඔබ ඊරෝස දන්නවා ඇති. අපි නම් ඔහුට සමහර වෙලාවට කියන්නේ මල් කුමාරයා කියලා. ඔව්. ඔහු තමයි ආදරේ දෙවියා. රෝමෝ ඔහුට කිව්වේ කියුපිඩ් කියලා. ඔහු අතේ තියෙන රන්නී තලයකින් මිදෙන ඕනෑම කෙනෙක්ට ෂණිකව ආදරයක් ඇති වෙනවා. හැබැයි ඊරෝස්ගේ අම්මා තමයි සුන්දරත්වයේ දෙවගන වෙන ඇප්‍රොඩයිට්. ඇය හරිම ලස්සනයි. ඒ වගේම හරිම ආඩම්බරයි. අනිත් චරිතය තමයි සයිකි. ඇය කුමාරිකාවක්. හැබැයි ඇගේ සුන්දරත්වය කොච්චරද කියනවා නම් ඇය දිහා බලන හැමෝම ඇයව ඇප්‍රොඩයිට් දේවගණටත් වඩා ලස්සනයි කියලා හිතුවා. දැන් හිතන්නකෝ ලෝකයේ ඉන්න ලස්සනම දෙවඟනටත් වඩා ලස්සන මනුෂ්‍ය කෙල්ලෙක් ඉන්නවා කියලා. දෙවඟනට මේක දරා ගන්න බැරි වුණා. මිනිස්සු ඇයට වන්දනා කරන එක නවත්තලා සයිකිට වන්දනා කරන්න පටන් ගත්තා. දෙවඟනගේ හිතේ ඊර්ෂ්‍යාවේ ගින්නක් ඇවිලුණා. මගේ පුතේ ඊරෝස්. ඇය දවසක් ඊරෝස්ට කතා කළා. ඔයාට මට උදව්වක් කරන්න වෙනවා. අර අහංකාර සයිකිට මම පාඩමක් උගන්වන්න ඕනේ. ඔයාගේ රන්නී තලයෙන් ඉඳලා ඇයට ලෝකේ ඉන්න අන්ත අසරණ කැතම මිනිහෙක්ට ආදරය කරන සලසන්න. ඊරෝස් කියන්නේ අම්මට හරිම කීකරු පුතෙක්. ඔහු අම්මගේ නියෝගය පිළිගෙන අහසින් පියාඹලා සයිකි ඉන්න තැනට ගියා. සයිකි නිදාගෙන ඉන්නවා. ඇගේ සුන්දරත්වය දැකලා ඊරෝස් පුදුම වුණා. ඔහු ඇයට ඊතලෙන් විදින්න ලෑස්ති වුණා. හැබැයි මෙන්න මේකයි කතාවේ හැරවුම් ලක්ෂය. ඊරෝස් ඊතලයේ විදින්න ලෑස්ති වෙද්දී ඔහුට අත්වැරදීමක් වුණා. ඔහුගේ අතේ තිබුණ ඊතලයක් ඔහුටම ඇනුණා. ඔබට හිතා ගන්න පුළුවන්ද? ආදරේ දෙවියා තමන්ගෙම ඊතලෙන් මිදිලා තමන්ටම ආදරය කරන්න පටන් ගත්තා. ඒ ආදරය වෙන කාටවත් නෙවෙයි. අර සුන්දර සයිකිට. ඊරෝස්ට දැන් සයිකි නැතුව ඉන්න බෑ. හැබැයි ඔහුට මේ බව අම්මට කියන්නත් බෑ. මේ අතර සයිකිගේ දෙමව්පියෝ හරිම දුකෙන් හිටියේ. සයිකි කොච්චර ලස්සන වුණත් කිසිම කුමාරයෙක් ඇයව විවාහ කරගන්න ආවේ නෑ. ඒ දෙමගණගේ ශාපය නිසා වෙන්න ඇති. දෙමව්පියෝ දෙවියන්ගෙන් ඇහුවා අපේ දුවට මොකද වෙලා තියෙන්නේ කියලා. දෙවියන් එවිට කිව්වේ සයිකිව කන්දක් උඩ තියලා එන්න. ඇයව විවාහ කරගන්න එන්නේ මිනිහෙක් නෙවෙයි භයානක සත්වෙක් කියලා. දෙමව්පියෝ දුකින් වුණත් දෙවියන්ගේ නියෝගය පිළිගත්තා. සයිකිව කන්ද උඩ තියලා ආවා. සයිකි බයෙන් වෙවුලමින් ඉන්නකොට මෘදු සොළඟක් ඇය උසවාගෙන ගිහින් ලස්සන මාලිගාවක් ළඟින් තිබ්බා. ඒ සුලන් දෙවියා. ඒ මාලිගාව ඊරෝස්ගේ. ඊරෝස් රැට විතරයි සයිකි ළඟට ආවේ. ඔහු ඇයට කීවා මගේ ආදරණීය සයිකි මම ඔබට ගොඩක් ආදරේ. හැබැයි ඔයා කවදාවත් මගේ මූණ බලන්න හදන්න එපා. ඔයා මගේ මූණ බැලුවොත් මම සදහටම ඔයාව දාලා යනවා. සයිකි මේ අමුතු ආදරයට එකඟ වුණා. ඇය ඔහු කවුද කියලාවත් දැනන් හිටියේ නෑ. ඇය දැනගෙන හිටියේ ඔහු ඇයට හරිම කරුණාවන්තයි, හරිම ආදරේ කියන එක විතරයි. දවස් ගෙවිලා ගියා. සයිකි හරිම සතුටින් හිටියා. හැබැයි ඇගේ සහෝදරියෝ දෙදෙනා මේ ගැන දැනගෙන ඊර්ෂ්‍යා කළා. සයිකිගේ සහෝදරියෝ ඇයව බලන්න ආවා. ඔවුන් සයිකිට කීවා ඔයාගේ සැමියා භයානක සර්පයෙක් වෙන්න ඇති.
ඒකයි ඔයාට මූණ පෙන්වන්නේ නැත්තේ. ඔයා රැට පහනක් කරන් හොරෙන් බලන්න. ඔහු කවුද කියලා. සයිකිගේ හිතේ සැකයක් ඇති වුණා. ඇයි ඊරෝස්ට දුන්න පොරොන්දු අමතක කළා. එදා රෑ ඊරෝස් නිදාගෙන ඉන්නකොට සයිකි පහනක් අරගෙන ඔහු දිහා බැලුවා. ඇය දැක්කේ භයානක සත්වයෙක් නෙවෙයි. ඇය දැක්කේ ලෝකයේ ඉන්න ලස්සනම දෙවියා වන ඊරෝස්. ඔහුගේ පිටේ සුදු පියාපත් දිලිසෙනවා. සයිකිගේ අතින් පහන පෙරළුණා. තෙල් බින්දුවක් ඊරෝස්ගේ උරහිසට වැටුණා. ඊරෝස් ඇහැරුණා. ඔහු දැක්කා සයිකි පොරොන්දු කඩ කරලා තියෙන බව. විශ්වාසයෙන් නැති තැන ආදරය නවතින්නේ නෑ සයිකි. ඊරෝස් වේදනාවෙන් කිව්වා. මට තවදුරටත් මෙතන ඉන්න බැහැ. ඊරෝස් පියාඹල ගියා. සයිකි තනි වුණා. එය හඬා වැටුණා. ඊරෝස් තුවාල වෙලා අම්මා ළඟට ගියා. දෙවඟන ඇත්ත දැනගත්තා. ඇය කෝපයෙන් පුපුරා ගියා. මගේ පුතාව රවට්ටලා මගේ ලස්සනට අභියෝග කරපු මේ මනුෂ්‍ය කෙල්ලට මම පාඩමක් උගන්වනවා. සයිකි තමන්ගේ ආදරය ආපහු දිනා ගන්න ඕන නිසා ඇප්‍රොඩයිට් දෙවඟන ළඟට ගියා. දෙවඟන මට සමා වෙන්න. මම මගේ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි. දෙවඟන සයිකිට කරන්න බැරි තරම් අමාරු වැඩ 4ක් දුන්නා. මේවා ඇත්තටම ඇයව මරන්න දුන්න වැඩ. එකට කලවම් කරපු පොඩි ධාන්‍ය ගොඩක් එක රැයකින් වෙන් කරන්න කිව්වා. කුහුඹු රජෙක් ඇවිත් සයිකිට උදව් කළා. දරුණු බැටළුවන්ගේ රන්ලෝම් එකතු කරන්න කිව්වා. ගංගේ දෙවියෙක් ඇවිත් ඇයට උපදෙස් දුන්නා. පාතාල ලෝකයේ තියෙන කාටවත් ලං වෙන්න බැරි ස්ටයික් ගංගේ ජලය ගේන්න කිව්වා. සියුස්ගේ රාජාලියෙක් ඇවිත් ඇයට උදව් කළා. අන්තිම වැඩේ තමයි පාතාල ලෝකයට ගිහින් පාතාලයේ රැජිනගෙන් සුන්දරත්වයේ පෙට්ටියක් අරගෙන එන්න කීම. සයිකි මේ හැම වැඩක්ම කළේ ඇගේ හිතේ තිබුණු ඊරස් වෙනුවෙන් වූ ආදරය නිසායි. සයිකි පාතාලයෙන් සුන්දරත්වයේ පෙට්ටිය අරගෙන ආවා. හැබැයි අයට කුතුහලය දරා ගන්න බැරි වුණා. මේ පෙට්ටියේ තියෙන සුන්දරත්වයෙන් පොඩ්ඩක් මම ගත්තොත් ඊරෝස් මට ආයෙත් ආදරය කරයිද? ඇය හිතුවා. ඇය පෙට්ටිය ඇරියා. ඒක ඇතුලේ තිබුණේ සුන්දරත්වයක් නෙමෙයි. මරණයේ නින්දක්. සයිකි ෂණිකවම බිම ඇද වැටිලා මැරුණ කෙනෙක් වගේ නිදාගත්තා. මේ අතර ඊරෝස්ගේ තුවාල සනීප වෙලා තිබුණේ. ඔහුට සයිකි නැතුව ඉන්න බැරි වුණා. ඔහු පියාඹල ඇවිත් බිම වැටිලා ඉන්න සයිකිව දැක්කා. ඊරෝස් ඇගේ තිබුණ මරණයේ නින්ද අරගෙන ආපහු පෙට්ටියට දැම්මා. ඊට පස්සේ ඔහු ඇගේ තොල් සිපගත්තා. සයිකි ඇහැරුණා. ඇය ආයෙත් ජීවත් වුණා. ඊරෝස් තීරණය කළා මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න ඕනි කියලා. ඔහු කෙලින්ම ගියේ සියුස් දෙවියන් ළඟට. මහා දෙවියනි, මට සයිකිව ඕනේ. මගේ ආදරය වෙනුවෙන් ඇය කොච්චර දුක් විඳද කියලා ඔබ දැක්කා. ඇය මිනිස්සෙක් වුණත් ඇගේ ආත්මය දෙවඟනකට වඩා ශක්තිමත්. සියුස් මේ ආදර කතාවෙන් හරිම සතුටු වුණා. ඔහු ඇප්‍රොඩයිට් දෙවඟන කැඳවලා මේ ආදරයට ආශිර්වාද කරන්න කියලා කිව්වා. ඊට පස්සේ සියුස් සයිකිව අමරණීයත්වයේ පානය ලබා දෙන්න නියෝග කළා. සයිකි මිනිස්සෙක් නෙවෙයි. දැන් ඇය ආත්මීය දෙවඟන. ඊරෝස් සහ සයිකි ඔලිම්පස් කන්දේදී විවාහ වුණා. ඒ විවාහ මංගල්‍ය හරිම ලස්සනයි. සියලු දෙවිවරුන් සහ දෙවඟනන් ඇවිත් ඔවුන්ට ආශිර්වාද කළා. ඔවුන්ට දුවෙක් ලැබුණා. ඇගේ නම තමයි හේඩෝනි. ඒ කියන්නේ සතුට. දැන් බලන්න මේ කතාවේ ලස්සනම දේ මොකක්ද කියලා. ඊරෝස් කියන්නේ ආදරය.
සයිකි කියන්නේ ආත්මය. මේ කතාව අපිට කියන්නේ සැබෑ ආදරේ හොයාගන්න නම් ආත්මය පරීක්ෂාවට ලක් වෙන්න ඕනි කියලා. විශ්වාසය නැති වුණත් ආදරය වෙනුවෙන් සටන් කළොත් අන්තිමට ආදරය සහ ආත්මය එකතු වෙලා සදාකාලික සතුටක් ඇති කරනවා. ඉතින් මේ තමයි ආදරයේ දෙවියා සහ ආත්මයේ දෙවඟනගේ සදාකාලික ආදර කතාව. මේ වගේ ලස්සන කතා අහන්න ඕන නම් මේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙ හම්බෙමු.